අප භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මව්පියන්ට අප උපස්ථාන කිරීම මංගල කාරණාවක් කියලා සඳහන් කළසේක. එහෙමනම් මේ දෙවෙනි කොටස මව් කුස හැම වේදනා දරා ඉන්න විට විඳගත්තේ ඉතින් ආදර සෙනෙහසට උණුවෙන් සීතලෙන් නගුණක් නොගනී කුසට දසමාසයක් ඉවසුවා මව් පදවියට අපි පොඩි කාලේ අපේ කැත කුණු අත ගේව කන්නට වෙලාවක් නේ හරියට නින්දක් නැතිව කරදඬු හුස් උනේ අපේ මේ ඉබේ නොව මව්පිය දෙපළ හැම දුක්ගිනි දරානෙව කරදඬු උස් මහත් වියාවට වැඩි වියට මවටත් පියාටත් එපා ඔබේ බල පෙන්වන්ට ආදරේ කරුණාව හැම විට ඔවුනට දෙන්ට මව්පියෝ ලදරුවෝ වයසට යන විටට තෙරුවන් සරණයි. එහෙමනම් අපි මව් කුසට ආපු දවසේ ඉඳලා අම්මා කිසිම දෙයක් උණුවෙන්වත් සීතලෙන්වත් අගුණ දෙයක්වත් ගත්තේ නැහැ. ඒ ඇයි? දරුවට තියෙන මව්සෙනෙහස නිසා. අපි පුංචි කාලේ අපි ලදරු වයසේ පටන් මේ වයසට එන තාක් අපිව මේ මොහොත වෙනකන් නිකන් නෙමෙයි මේ ඉබේ නෙමෙයි මේ කරදඬු උස් මහත් වෙලා අපි හැදුනේ වැඩුනේ. අපේ අම්මා අපිට ඒ ආහාරයක් ගන්නකොට කැතකුණු අත ගන්න වෙනවා. ළමයා අඬනකොට ජරා මල මුත්‍රා කරලා ඒ ටික අල්ලනකොට කෑමක පැත්තක තියලා ඇවිල්ලා ඒ දේ අයින් කරන්න යස් කරන්නේ. එහෙමනම් නිදා ගන්නට යනකොට නිින්දක් නෑ. ඇයි? පොඩි ලදරුවා අඬනවා. ඒ අඬන හැම මොහොතකම අම්මා ගොඩක් අවදීන් ඉන්නේ. ඉතින් අපේ තාත්තා පියාණන් අපව පෝෂණය කරන්න අපිට මොන තරම් දුක් මහන්සි වෙලාද අපිට හම්බ කරලා අම්මගේ අතට ගෙනත් දීලා ඒ දේවල් පෝෂණය කළේ. අම්මට කිරි ටික එරුනේ කන බොන දෙයින්. අම්මට කන්න නැත්තම් ඒ ටික නෑ. ඉතින් තාත්තා ගොඩාක් වෙහෙස මහන්සි වෙලා හම්බ කරලා ගෙනල්ලා දුන්නම අම්මා අපිව පෝෂණය කරනවා. එහෙමනම් ඒ දරුවා පෝෂණය වෙන්නේ නිකන් ඉබේ නෙවෙයි. කරදඬු උස් මහත් වෙලා හයි හත්ති ආවේ ඉබේ නෙවෙයි පින්වත. එහෙමනම් අපි කරදඬු උස් මහත් වෙනකොට අපේ කයේ හයිය සමහරක් දරුවෝ අම්මට පෙන්නනවා තාත්තට පෙන්නනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ළමයි ඒ උස් මහත් වෙච්ච කරදඬු උස් මහත් කරපු දරුවෝ අම්මට හයි හත්තිය පෙන්නන කාලයක් මේක. අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මව්පියන්ට අප උපස්ථාන කිරීම උතුම් මංගල කාරණාවක් කියලා. එහෙමනම් දුවේ පුතේ ආදරණීය පින්වත සහෝදරය මේ අපි අද මෙහෙම පොළවේ පය ගහලා ජීවත් වෙන්නේ දෙමාපියන්ට පින් සිද්ධ වෙන්න. අපි සසරේ කරපු පින නිසා අපිට මේ මනුසත් භාවය ලැබුණා. එහෙමනම් අපේ දෙමාපියෝ අපි පුංචි කාලේ බලාගත්තේ කොයි විදිහටද? අපි අපේ අම්මා තාත්තා වයසට යනකොට ඒ අයට ලදරුවෝ වගේ වෙනවා. ඒ අයට කිසිම දෙයක් කර කියා ගන්න බැරි වෙන කාලයක් එනවා. අන්න එදාට පින්වත ඒ දෙමාපියන්ට ආදරෙන් සලකන්න තමන්ගේ දරුවන්ට සලකනකොට තමන් අම්මා තාත්තා වැඩිහිටි නිවාසෙට ගිහින් දාන්න එපා. මොකද තමන්ටත් තමන්ගේ දරුවා ඒ විදිහටම කරන්න බැරි නෑ මගේ පින්වත. එහෙමනම් අපි
අපි කරන දේ අපි පසුපස එනවමයි. එහෙමනම් අපි එහෙ දේ කළොත් අපිට එහෙම නොවේ කියලා හිතන්න බෑ. අපි කරන පින්පව් දෙක තමයි අපි පසුපස එන්නේ. තනියට ළඟ ඉන්නේ පින්පව් දෙක එලවත් මෙලවත්. එහෙමනම් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මහා මංගල සූත්‍රයේ උතුම් මංගල කරුණ මාපියන්ට උපස්ථාන කිරීම. තමන්ගේ යුතුයකම් ටික ඉෂ්ට කරන්න අනුන්ගෙන් ආපසු යුතුයකමක්වත් උදව්වක්වත් බලාපොරොත්තු වෙන්න එපා. අම්මා තාත්තගෙන්වත් උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා පින්වත. තමන් මේ කරන දේ තමන්ගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සැපවත් කරත්වා. තෙරුවන් සරණයි.